මොකද මේ ඇහැ වෙනම රූප වෙනම විඥානය වෙනම. ඒක තියෙන ඇක් වෙනවා. තියෙන රූපයක් වෙනවා. තියෙන විඥානයක් වෙනවා. මනන එක විශ්ලේෂණයක මෙතන සමුදය තුළම විඥානය නිරෝධය වෙනකොට මේ සමස්තයම අවසන් වීමේ දකින්න විඥානයේ තේරුම් ගන්න කෙනෙකුට ලෝකයෙන් නිරෝධය වෙනවා. ඒතකොට හිතකින් මේක බලන කෙනාට කවදාවත් ඔය ලෝක නිරෝධය පංචපාදානස්කන්ධ නිරෝධය ඔක දකින්න බෑ. එයා හැමදාම අර කිතුරු කරගෙන තමයි ඒක මේකට සංකාර උපේක්ෂා ඥානෙ විතරයි එන්න පුළුවන්. ඉතින් යන්න බෑ. එන්නේ හිතකින් බලනවා. හිතකින් බලනවා කියන්නේ දැන් මේක වේග යන්නේ තියෙන්නේ. දැන් මේක හිතකින් බලන්න ගියොත් මම අර මේ බලන හිතත් එක්කම නිරෝධ වෙන්නේ. විඥානය සංඥාවක් සංඥාව එක ක්ෂණයක ඇති වෙන්නේ. ඒ සංඥාවට ප්‍රතිසම්පන්න විඥානය නිරෝධ වෙනවා. ඒ නිරෝධ වෙනකොට එතන චීදියක් ඇති වෙන්නේ. ඒ නිරෝධය අරන් තියෙන ලේසිම තැන තමයි වස්තුදේක එක. ඔව් ඇත්තටම මේක තමයි. එකක් දිහා බලන් ඉතින් ඒක අල්ලන්න බෑ නේද? බෑ. ඒක නෑ කියලා හිතාගෙනත් බෑ. ඒක තියෙනවයි කියලා ඒක සති නිමිත්තේ බැඳ ගන්නවා වගේ වැඩක් එතන තියෙන ඥානයත් එක්ක. ඒකයි. බලන දේ. මොහොම දකින්න මල් පොච්ච දකින්න මොහොම. ඒක දිහා බලනකොට බුද්ධ විඥානය කියනවා. ඒ විඥානයේ උදේ රූප වෙනස් වෙනවා. එහෙම නැත්නම් තව ලේසි මම අර ඒක ඉතිසද්ද බයද ඔයගලන්ට කියලා ඉතින් අර කය හිත විරුද්ධ වෙන වෙන මොකුත් අපි ගන්න. කය හිත විරුද්ධ වෙනවා. අර රූප දෙක මාරු කරලා මම අර පෙන්නන්නේ. අන්න ඒකත් දීලා. ඒ ළඟදිත් කියනවා. ඇහැ රූපේ මාරු කරලා. ඇහැ රූපේ මාරු කරලා. ඔව්. ඒක ඉස්සගන්න දෙන්නේ නැද්ද ඒක මොනවද එනවා අජත්ත මහිද්ද වෙනසක් නැහැ කියන එක නම් කියනවා. ඒක තමයි කියන්නේ අපි මේවා කොච්චර දිහා බලලා ඉන්නවද? ඒතර එහෙම කොච්චර දෙක මාරු කරලා තේ විදිහට පේනවනේ. නෑනේද අබාන්ති මන් දිහාගෙන බලන් ඉන්නේ. මන් දිහා බලලා රහඳු දිහා බලනකොට මොකද වෙන්නේ? ඒතර සම්පූර්ණයෙන් නිරෝධයට සම්බන්ධ වෙනවා. ඒක කයත් නිරෝධ වෙන විදිහ දකින්න. කයත් පස්සම. ඒලා උපමාවක් කියන්නේ හයි කල්ලෝ. දැන් බලනකොට එදාම උතර ආවද කය තියෙනවා හිත තියෙනවා කියලා හිතන්න එච්චරයි වෙන මුගල කය හිතයි. රූපය විඥානය එච්චර කය හිත. ඒකට ඔය බලපු කයින්ම හිතින්ම අරහාමුදු දිහා බලන්න පුළුවන් කියලා අපිට අවිද්‍යාවක් තියෙනවනේ. හරි? දැන් මන් දිහා අම්බලා අර දිහා බලන්න පුළුවන් කියන කයයි. දැන් මේ මම ඉන්නේ මේ මගේ කය මේ හිත. මම මෙහෙම බැලුවා මෙහෙමත් බැලුවා කියලා නේද? ඒකට ඔය රූප දෙක වෙනස් නේද? මේ ධාතු රූප වෙනස් මේක වෙනස්. ඒ දෙකට හට ගන්න විඥානයත් වෙනස් වෙනවා. ඒක මේ පැත්ත සෙට් එකක් තියෙනවා. අන්න ඒකෙන් කයත් වෙනස් වෙනවා හිතත් විඥානයත් වෙනස් වෙනවා කියන ඥානෙ දකින්න. ඒක මහතන හරි. දැන් මේ හාමුදුරු ගන්නකොට අතන මෙහා ඉන්නේ දැන් මෙහා වෙනස් නේ හාමුදුරු පත්තරෙන්ද ඔන්න මේ මහත්යයි මේ හාමුදුරු ගන්නකොට දැන් මේ හාමුදුරු අර දිහානේ බලන් ඉන්නේ ඊට පස්සේ යා දිහා බලලා අර දිහා බලනකොට මේ කයින්ම මේ හිතින්ම මෙයා දිහා බලලා අර දිහා බලුවා කියන හිතන් ඉන්නේ නමුත් අර රූප ධාතු රූප දෙක වෙනස් නේද කයවල විඥාන දෙයක් වෙනස් නේ ඒ ධාතු රූප දෙකද මේ කය ගන්න හරිනේ එතකොට අර පැත්තට සලකන්නේ මේ පැත්තට වෙනස්
ඒකයි මල් පොච්චි දිහා බලපු විඥාණයෙන් පාපිස්ස දිහා බලන්න. පාපිස්ස දිහා බලපු විඥාණයෙන් අර කැමරා එක දිහා බලන්න බෑ. අන්නේ. ඒ රූපේ නැස. රූපේ නැස විඥානය නැස. විඥානය නැස රූපේ නැස. ඒක නියමයි. ඒ කියන්නේ කය නිරුද්ධ වෙනවා කියන ෆීලිං එක එන්නේ ඒ අන්න ඒක පොලිස් කරන්නේ. මාර මේ ඔය ගැටරේ දෙන්නත් දෙන්නේ දැන් හම්බ වෙනවද කියලා බලන්න. ඒක මොන බලාගෙන ඉන්නකොට. ටික බැරි ඉවරයි ඒක මොන දෙන්නේ බලාගෙන ඉන්නවා. ඒක කොහොමද කරන්නේ කවදාවත් කරන්න බෑනේ. දැන් දෙන්නත් දෙන්න අල්ලන්න පුළුවන් දෙයක් සැරින් ගියේ බෑ. ඒකයි. නෑ ඒක දෙවියන් ගන්න දෙයක්. ඒ කියන්නේ මම මෙහෙම ඉඳලා බද්ධිය හම්බුතු දිහා බලනවා. මොනවද දිහා බලන්නේ. ඒතකොට දැන් මට මෙතන සමුදේ වෙලා නිරෝධය වෙනවා කියන එක එච්චර තේරෙන්නේ නැහැ. ඔය කයයි හිතින්මනේ මම දිහා බලලා දිහා බැලුවා කියලා හිතන්නේ. මම බද්ධිය හම්බුතු දකින්නකොට බද්ධිය හම්බුතු අතර නැතුව මම බද්ධිය හම්බුතු මෙතන ඉන්නවා මම අතන ඉන්නවා කියලා දෙපැත්ත මාරු කරලා බැලුවා. ඊට පස්සේ මේ රදමාර්ගය බලනකොට මම අතෙන්ට දාලා හාමුදුරුවෝ මෙතෙන්ට දානවා. එතකොට මම අර තැන් දෙකේ ඉඳලා බලන්නේ එතන මේ මම තැන් දෙකක වෙනස් වෙලානේ. දැන් මෙතන ඉඳලා බලනකොට එකම තැන ඉඳලා බලනවා. වෙනස් එක තේරුම් ගන්න. දැන් මම තැන් දෙකේ ඉඳලා බලනකොට මෙතන රූපේ වෙනස් වෙනවා. මෙතන එක සැරේක අරන්දම හාමුදුරුවෝ ඉන්නවා ඉස්සරේ බද්ධිය හාමුදුරුවෝ ඉන්නවා. තැන් දෙකේ ඉඳලා මම බලලා තියෙන්නේ. මම මෙතන ඉඳලා බලනකොට උඹ වෙන්නේ නැහැ. කන්නාඩි කුමාර කියනකොට ඒ පැත්ත මේ පැත්ත ඒ පැත්ත දාන්න ඒ පැත්ත වැටලා කියලා තෝගමනේ. නෑ ඒකට වෙලිව දිහා මේකේ කය හොඳයි. ඒක කායනුපස්සනාව නියමයි. හිතයි කයයි දෙකම අලුතෙන් හැදෙනවා කියන එකට මේක තේරෙනවා. කායනුපස්සනාව නියම ක්‍රමයකට. අරකෙදී අපිට දැන් ඇහැ රූපේ මාරු කරනවා අජත්ත බහිද කියන කය තියනවා වගේ. අන්න ඒක. ඊට පස්සේ මේක බලනකොට දර්ශන කෘත්‍යය වෙනවා මාර එස්ටේ කන්නාඩියක් වගේ වෙනවා ඒක. මෙහෙම මන්ද මෙහාම දුදිහා බලාගෙන ඉන්නවා. මෙහෙම බලනකොට දැන් හරිම වෙනසන්නේ. දැන් යා සමමුඛ ෂර්ට් එක ගත්තා ඉතින් රූප දෙක වෙනස්නේ. ඒ රූප දෙක වෙනස් කියන්නේ මොකද්ද? මෙහෙම. මේක වෙනස් වෙනවා. මේක බලපු කයින්වත් හිතින්වත් මේක දිහා මෙයා දිහා බලන්න බෑ. රූප විඥානේ නිච්චද අනිච්චද මහින් කියලා අතල් තියෙන සංයුක්තිකය වල සඳහන් විතර. අනිත්‍යම් බද්ධි කියන්නේ. ඒක සරි. දැන් මොන භාවනාවක් කරලා පුළුවන් දුකේදී කරලා සමත භාවනා කරලා බෑ. ඒකට ආනාපාන සතිය වඩන්න කිව්වොත් කාය සංස්කාර නිරුද්ධ වෙනවා දකින්න. අවිද්‍යාව නැති ප්‍රකාශ. ලේසි මේකේ ඒකේ. ඒවා අපි දැන් කියන්නේ යන්නේ පටලවාගෙන තියෙන නිසා. දැන් ඔය වගේ සරල සරකින් දෙනවා. ඔකත් කියන්නේ ඒකේ. නැත්තම් හරිම ලේසි ආනාපාන සති පබ්බේ විතරයි. ආනාපාන සතිය කොහොමද? ආනාපාන සතිය කොහොමද? ආනාපාන සතිය කොහොමද බලන්නේ? ඒ ආස්වාස් ප්‍රස්වාස් දිනනකොට. අලුතෙන් හැදෙන්න සර නියමම තැන ඒක. ඔබ තේරුම් ගත්තම බලන්න දෙයක් නෑ. ඒ හොඳටම තේරෙනවා. ඒක ඉරියාපත පබ්බෙන් ඒතකොට බලන්න බැයිද? ඉරියව් මාරු කරනකොට. ඒක පුළුවන්. මේ කකුල් දෙක ආයද මේ පහළ දානකොට අර ඒකනේ කියලා තියදී ඇත්තට අර ඇවිදිනකොට එනකොට යනකොට කනකොට බොනකොට මහිනේ මේ සතිපට්ඨානය වැඩන්න කිව්වොත් ඒක වෙලා දෙන්නේ අපි අර කලින්කත් එක්ක සම්බන්ධ කරලා ගන්නවා. ඒකනේ ඒක අලුතෙන් එතෙන් දිහාට ගන්නවා කියන එක විදර්ශනයේ කෙලින්නේ. ඒක ලේසි. උස්ම ගන්නකොට කාටවත් වෙනවා උස්පේනකොට පිට වෙනවා. ඒක අර එකම රූපයක් දිහා බලන් ඉඳලා බේන්නේ. නමුත් ওই ටික තේරිගෙන යනකොට ඒ සිද්ධ වෙන නියමදව තේරෙනවා. කාය සංස්කාර සකස්. ඒක කොච්චර ත්‍රිපිටකයේ තිබ්බා. ත්‍රිපිටකයේ තියෙන පෙළ අහන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ප්‍රතිසම්පදායයි. නමුත් මේක කරන විදිය පටලවුනොත් ඒකෙන් වැඩක් වෙන්නේම නැහැ. කොච්චර කරත් වැඩක් නැහැ. ඕදෝන මඩේ දානවා වගේ තමයි. අන්න ඒක තමයි යම් කිසි සමුදේ ධර්ම සම්බන්ත නිරෝධ ධර්ම කියන එක හොඳටම ප්‍රත්‍යක්ෂයි. විඥාන නිරෝධය. ඒ දෙන්නේ ආවද දැන් විඥාන නිරෝධය එතන මේ
මෙනෙහි කිරීම මොකුත් වෙන්නේ නැහැ. නැත්තම් වෙන්න ඕනේ නැද්ද? කොතෙන්ද? දැන් අපි ඉන්න මෙනෙහි කිරීමක් වෙන්න ඕන. වෙන්න ඕනේ. යෝනිසෝ මනසිකාරයක් වෙන්න ඕනේ. එතක. ඒක දකින්නකොට ඒ ඔක්කොමත් එක ගහලා දාන්න. අයි කියන්නේ අපි කියමු දැන් බුදු පිළිම දිහා බලලා දැන් වහන් දිහා බලනවා කියලා. ඒකෙන්දී අපි ගත්තොත් මේ දේ මාර්ගවල ඉතින් සම්පූර්ණ සම්බෙලන කරන්නේ නැත්නම් එතන මෙනෙහි කිරීමක් වෙන්න ඕනේ. මෙනෙහි කිරීමක් වෙන්න ඕනේ. බෞලිකතා කියන කොයි තියෙන්නේ. ඒක නිශ්චයමක් වෙන්න ඕනේ. පොලිස් වෙලා දකින්න අවස්ථාව තමයි බුද්ධෝත්පාද ශරීර බවපත්. සිල්සඥා. ඒ ඉදාට තමයි කෝටිය සංඥා ආවරණ සීලය අවශ්‍යයි. ඉතින් තාම බලන්නේ හිතෙන් නේ. ඉදාට කෝටිය සංඥා ආවරණය වෙන්නේ.